ආයුබෝවන් වාසනාවන්ත සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දිනාටම. මම අද සූදානම් වෙන්නේ 2020 අවුරුදු නොවැම්බර් මාසයේ කන්‍යා ලග්න හිමියන්ගේ ලග්න පලාපල කියන්න. ඉතින් ඔබට පුළුවන් මගේ නාලිකාවත් එක්ක දිගට බැලඳෙන්න මගේ නාලිකාව subscribe කරලා තියාගන්න like කරන්න. ඒ වගේම ඕගොල්ලන්ගේ වටිනා කියන අදහස් තියෙනවා පහලින් comment එකක් විදිහට සඳහන් කරන්න. මම අද කතා කරන්නේ කන්‍යා ලග්නය ගැන. ඉතින් කන්‍යා ලග්න හිමියන්ට මේ නොවැම්බර් මාසය කියලා කියන්නේ ඉතාම වාසනාවන්ත මාසයක්. මේ මාසෙදී ඔබට හදිස්සි ධන වාසනාව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔබට හිතෙන්න පුළුවන් ලොතරැයි දිනුමක් වගේ දෙයක් ගත්තට කමක් නැද්ද කියලා. ඇත්තටම කමක් නැහැ. නමුත් මේක ඇබ්බැහි වෙලා වගේ ගන්න යන්න එපා. මොකද ලොතරැයි දිනුමක් ඇදෙන්න Tamanටම විශේෂ වාසනාවක් තියෙන්න ඕන. ඒක හැම කෙනාටම ලැබෙන දෙයක් නෙමෙයි. ඒක නිසා ඔබට පුළුවන් අවස්ථාවකදී ඉඳලා හිටලා අරගත්තට කමක් නැහැ ලොතරැයි දිනුමක්. මොකද මේ දේවල් මේ ආදී ඔබට ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි නව රැකියාවක්. අලුතෙන් රැකියාවක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් රැකියාව ලාභයක් ලබා ගන්න සුදුසුම වෙලාව තමයි මේ වෙලාව. ඉතින් ඔබට පුළුවන් ඉල්ලුම් පත්‍රයක් දාලා ඒ සඳහා අවස්ථාවක් උදා කරගන්න. ඒ වගේම වෙළඳ ව්‍යාපාර කරන අයටත් විශේෂයි මේ මාසය. වෙළඳ ව්‍යාපාර දියුණු කරගන්න පුළුවන්. අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න පුළුවන් වගේම ඒවා දියුණු කරගන්න පුළුවන් ඉතාම සුබ වෙලාවක් මේ මාසය. ඒක නිසා මේ මාසෙදී ඔබ කරන කියන දේවල් හැම දෙයක්ම වගේ යහපත් අතරපත් වෙනවා. ඒවෙන් දියුණු වෙන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම ඔබ ඉඩකඩම් දේපල සම්බන්ධයෙන් බිස්නස් කරන කෙනෙක් නම් අන්නේ අයට මේ කාලේ ඉතාම සුබයි. මේ කාලේදී ඔබගේ දියුණුව ඉතා ඉක්මනට සැලසෙන කාලයක්. ඒ වගේම ඔබ විදේශ ගමනක් යන සූදානම්ෙන් හිටපු කෙනෙක් නම් ඒකට අවශ්‍ය අඩිතාලම, ඒකට අවශ්‍ය වටපිටාව ගොඩනගෙන කාලයක්. ඉතින් ඔබට පුළුවන් ඒ සඳහා අවශ්‍ය පරිසරය හදාගන්න පොඩ්ඩක් උනන්දු වෙලා වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට හිටපු හතුරෝ ඔබෙන් ඈත් වෙලා ඒ වෙනුවට හොඳ මිතුරෙන් ආශ්‍රය ලැබෙන කාලයක්. ඉතින් බලන්න ඔබට කොයිතරම් දේවල් ලැබෙනවද කියලා මේ මාසෙදී. ඒ වගේම තමයි ඔබට හොඳ තීරණ ගන්න වාසනාව සැලසෙනවා. හොඳ අදහස් පහළ වෙනවා. හරි වැරදි තෝරගන්න අපට අවස්ථාව උදා වෙනවා. ආදරය ප්‍රේම ගැන කතා කරොත් එimhe විශේෂයෙන්ම ඔබට මේ ආදරය ප්‍රේමයේ සම්බන්ධයෙන් අපිට හරි අමාරුනේ කෙනෙක් තෝරගන්න. ඔන්න ඔබට අවස්ථාව උදා වෙනවා මේ මාසෙදී හරි කෙනා තෝරගන්න. හොඳ කෙනා කවුද නරක කෙනා කවුද කියන එක තෝරගන්න අවස්ථාව උදා වෙන නිසා ඔබට යහපත් ආකාරයේ සහකරුවෙක් නැත්නම් පෙම්වතියක් මේ වෙලාවේදී තෝරගන්න හැකියාව ලැබේ. ඉතින් ඊළඟට විවාහ ජීවිතයක් ගත කරන අයට මොකද වෙන්නේ? විවාහ ජීවිතයක් ගත කරන අයටත් ඔන්න පහුගිය කාලේ තිබිච්ච ප්‍රශ්න වෙනුවට හොඳ අඩිතාලමක් වැටෙනවා. විවාහ ජීවිතය සාර්ථකව ගෙනියන්න. අදිෂ්ඨාන ඇති කරගන්නවා. විවාහ ජීවිතයේ මොනවද තියෙන වගකීම් ඒවා හරියට ඉටු කරන්නේ කොහොමද කියන එක ගැන. මොන ප්‍රශ්නාවක් ඒවා අමතක කළා තමන්ගේ පවුල ගැන හිතලා වැඩ කටයුතු කරන්න ඔබ පෙළඹෙන කාලයක්. ඉතින් මේ කාලෙදී ඔන්න ඔබට බොහෝ දේවල් යහපත් අතට පත් වෙන කාලයක්. බොහෝ ප්‍රශ්න ඔබෙන් ඈත් වෙලා ඔබට ඒ වෙනුවට සතුට තමයි ලැබෙන්නේ. ඒක නිසා ඔන්න ඔබ මේ දේවල් වැඩි දියුණු කරගන්න උත්සාහ ගන්න. හැබැයි එකක් මතක තියාගන්න ඔබ මේ වෙලාවේ ගත කරන කාලය නරක දසාවක් වගේ දෙයක් නම් ඔබට මේ දේවල් ඒ විදිහටම ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් අහිතකර ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන අවධානය යොමු කරන්න. ඊළඟට ඔබගේ අසනීප ගැන කතා කරොත් එimhe විශේෂයෙන්ම ඔබට මේ වෙලාවේදී වසවිස ශරීරගත වෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂ දේවල් වලින් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න. ඔය කිමිකල් වගේ දේවල් පාවිච්චි කරන කෙනෙක් නම් ඒවෙන් පොඩ්ඩක් ඈත් වෙලා මේ වෙලාවේ කාලය ගත කරොත් හොඳයි. ඒ වගේම සතා සිව්පා වගේ ඔබට හානි සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව ජලයෙන් ඔබට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ජල ආශ්‍රිත ප්‍රදේශ වලට යෑමේදී පොඩ්ඩක් පරිස්සම් වෙන්න අවශ්‍ය වෙන කාලයක්. ඒ වගේම තමයි උස් ස්ථාන වලින් ඔබ වැටෙන්න පුළුවන් කාලයක්. ඒක නිසා නිතර උඩට නැගලා ඔබගේ කාර්යවල එදිනදා ජීවිතයේ දේවල් කරන කෙනෙක් නම් ඔබ ඔන්න ප්‍රවේශම් වෙන්න ඕන කාලයක් මේ වෙලාවේදී ඉතා පරිස්සමෙන් තමන්ගේ ජීවිතේ සෞඛ්‍ය පැත්ත ගැන හිතන්න ඕන කාලයක්. ඉතින් ඒක නිසා ඔන්න හොඳ නරක දෙකම මිශ්‍ර වෙලා මේ මාසෙදී ඔබට ලැබෙනවා. ඔබ බලන්න ඔබට කොහොමද මේ මාසය සතුටින් ගත කරන විදිහට හදාගන්න කියලා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ මාසය ඔබට සතුට සම්පත වාසනාව ජය ලැබිලා සතුටින් ගත කරන්න ඉඩකඩ සැලසෙන්න කියලා. ඉතින් මෙතෙක් වෙලා මගේ වැඩසටහනට සවන් දුන්නට ඔබ හැම දිනකටම බොහොම ස්තුතියි. ඊළඟ දවසකදී මේ වගේ වැඩසටහනක් කරන් ඔබ හමුට එනම් තෙරුවන් සරණයි ඔබ හැම දිනකටම.